එතුමා මේ රටට ජාතියට ශාසනයට සිදු කළ මහා මෙහෙවර බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ තරම් මහා මෙහෙවරක් ඉටු කරපු හරිස්චන්ද්‍ර විජේතුංග සීමකානන්ට කෙරෙහිගුණ දැක්වීමට තරම් අපේ රට ඥානවන්ත නැහැ, ප්‍රඥාවන්ත නැහැ. හරිනම් මේ ආදාන කටයුත්තක් හැටියට ආඩ ගෞරව සහිතව සිදු කළ යුතු දෙයක්. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි හරිස්චන්ද්‍ර විජේතුංග සූරී රටට, ජාතියට, භාෂාවට, යෝගේන ශාසනයට සිදු කළ මහා මේවා. එතුමාගේ ආව පොත්පත් එතුමන්ට බල සතුට වෙන්න යවන්නේ. ඒ පොත්පත් සියල්ලක් වලිගේ රටේ ජනතාවට, දරුවන්ට ඉගෙන ගන්නයි. ඉතින් එහෙම මහා මෙහෙවරක් කරපු අය අපේ රටේ ගොඩක් අය. ඒ නිසා ඒ පැත්තෙන් බලලා එතුමාට ගෞරව දැක්වීමට ඊට වඩා මහා විශාල උත්සවයක්, අවංගල උත්සවයක් කරන්න තිබුණා. අනිත් පැත්තෙන් එතුමා 1970 වර්තමාන ජනාධිපති අනුර කුමාරලාගේ පක්ෂයේ අය වෙනුවෙන් නිර්භයව පෙනීද අපේ සිංහල බෞද්ධ ගොල්ලන් වැරදි කරුණක් කරන්න බැහැ කියලා හිතාගෙන නොපෙනී පෙනී ගියා. ඒ නිසා අනුර කුමාරලාට ඒක මතකද දන්නේ නැහැ, ඒවා දන්නවත් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ යුතුයකමක් වුණා හරිස්චන්ද්‍ර විජේතුංග සීමකානන්ගේ දේහය කොළඹට මෙහෙදා කරණියන්ගේ වාරිමිනේ කර්තයාගෙන ගිහිල්ලා මේ ආදාන පොළොස්සේ කරා. ඒවා කිසිවක් සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුව අපේ රටේ මේ ජාතික සංවිධාන වලට ශක්තියක් නැහැ වෙන දෙයක් කරන්න වර්තමානයේ. ආර්ථිකයෙන් මේගොල්ලන් උත්පත් මේ අවස්ථාවට සහභාගී වෙනවා ජාතික සංවිධාන නියෝජනය කරන නිසා පිරිසක්. ඒ සියලු දෙනා එකතු වුණා එහෙම දෙයක් කරන්න තරම් හයියක් නැහැ. ඒ නිසා ඒ විදිහට ජාතික සංවිධාන වලට යොමු වෙන්න ඉඩ. රාජතාන්ත්‍රික මට්ටමේ ගත්තාම මම හොඳට දන්න කාර්යයක් අපේ රටේ තරම් කෙලෙහිගුණ නොසලකන දේශපාලකයන් ලෝකෙ කිසිම රටක තමන්ගේ පක්ෂයේ තමන්ගේ අය සාමාජිකයන් විපතක් වෙච්ච වෙලාවේ පිට වෙච්ච හරිස්චන්ද්‍ර විජේතුංග සීමකානන්ට ගෞරව සත්කාර තරම් වර්තමාන ආණ්ඩුව ඒ විදිහේ ඒගොල්ලෝ දුෂ්ටයි, දුර්ජනයි, අසත්පුරුෂයි. ඒක ප්‍රසිද්ධිය කියනකොට කාරණේ. එහෙම කියන්නේ උට මේක දැනගන්න. එක්වත් හැදෙන්න මනුස්සකම ඇති කරගන්න. ඊළඟට හරිස්චන්ද්‍ර විජේතුංග මහත්මයා තුර තිබුණේ රටේ ජාතියේ ශාසනයේ නැති සිංහල බෞද්ධ ජාගෘමය රැකගෙන අද බොහෝ දෙනාට මේ සිංහල බෞද්ධ කියන වචනේ කියන්න බැහැ කියන්නේ නෑ, රටේ පිට වෙන්නේ නෑ. සමහර සංඝයාමගේ රටත් එහෙම. බුදුහාමුදුරන්ගේ ජීවිතය දරාගෙන මහානගම් පුරවනවා සම්බන්ධයක් එහෙම වෙන්නේ ඉන්නේ. බෞද්ධ කියන වචනේ කියන්න බැරි සංඝයාමලාද අපේ මේ විශ්වාසනේ. හැබැයි හරිස්චන්ද්‍ර විජේතුංග සූරී සිංහල බෞද්ධකම වෙනුවෙන් තමයි නීතිවරයෙක් හැටියට, ලේඛකයෙක් හැටියට, ඒ වගේම ප්‍රාඥයෙක් හැටියට එහෙම
සම්භාරයක් දෙවිචාරය කොමාරු එතුමන් සමග එකට සිටි අයගේ අද ඉන්නේ මම හිතන්නේ මා දන්න හැටියට වෛද්‍ය මුදා සමසේකර සූරි පමණ එතුමා හරිචන්ද්‍ර විජේතුංග මහත්මයා වගේම රටගෙන සිංහල බෞද්ධකම් ගැන ජාතිය ගැන අලුකර ඒ පිළිමේ කතා ක්‍රියාත්මක ක්‍රියාපදකේ ඉතින් අද අපේ රට මේ තත්ත්වයට අහරට වැටලාදී ආර්ථිකාදී මෙවන වේලාන්තවලින් පහළ වෙලා තියෙන්නේ අපේ අනන්‍යතාව මත පදනම් වෙලා රට හදන්නේ නැති නිසා විජේතුංග සූරීන් උගක් උත්සාහ කළේ අපේ අනන්‍යතාව මත පදනම් වෙලා මේ රට ගොඩනගා අනන්‍යතාව තමයි වෙනකක්වත් මේ සිංහල බෞද්ධකම මේ රට සිංහල බෞද්ධ රටක් කියලා ලෝකෙට පැහැදිලිව කියපු උගදේ තමයි අරිස්ටාන්ට් විජේතුංග සීමතාව එතුමන් සමගව හොඳ මිත්‍රත්වයේ කටයුතු කළා ගැඹුරු කාරණයක් වටහා ගන්න බැරි කාරණයක් අපට අහේ ඔරුවට හිතට ආවන උපදේශ ගන්න හිතේ කෙනෙක් තමයි අරිස්ටාන්ට් විජේතුංග සීමතාව ඉතිහාසයේ පිළිබඳ වේවා නීතිය පිළිබඳ වේවා භාෂාව පිළිබඳ වේවා ගැටලුවක් ඇති වුණාම නිවැරදි පිළිතුරක් ලබා ගන්න පුළුවන් අපතුනේ හරිචන්ද්‍ර විජේතුංග සෝමෙන් සමග කතා කරා. ඒ නිසා හරිචන්ද්‍ර විජේතුංග ශ්‍රීමතානන් අභාවයට පත් වීම අපට පාල්වක් කියලා කොහෙද වැඩක් නැහැ. අවුරුදු 94ක් ජීවත් වුණාම ජීවත් වෙන්න තවත් ඉඩක් නැහැ. ඒ නිසා එතුමා පූර්ණායුෂ ගත කළා. ජීවිතයෙන් සමුගත්තා. ජීවත් වෙච්ච කාලයේ පුරාවට තමන් ගෙනෝ